ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත මහජන සහ ශිෂ්‍ය විරෝධයක් ආරම්භ වෙලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් සහ අධ්‍යාපන අමතිවරයාගේ ඉල්ලා අස්වීම බල කරමින් කොක්රොච් ජනතා පාටි හෙවත් CJP ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කළ මේ විරෝධතාවයට දැන් අගනුවර වෙන දිල්ලිය ඇතුළු ප්‍රධාන නගර රැසක අති විශාල ජනකායක් එකතු වෙමින් සිටිනවා. පසුගියදා දිල්ලියේ පැවැත්වුණු විරෝධතාවයට ඉන්දීය පොලිසිය විසින් කඳුළු ගෑස් සහ පාරාවලල්ලු ප්‍රහාර එල්ල කරමින් දරුණු ලෙස පහර දුන් අතර එහිදී ශිෂ්‍යයන් සහ පොලිස් නිලධාරීන් රැසක් තුවාල ලැබුවා. මේ පහර දීමට එරෙහිව ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වෙන කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි ඇතුළු පිරිස අගමැති මෝදිගේ නිවස ඉදිරියට දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කළ අතර එහිදී රාහුල් ගාන්ධි ඇතුළු පිරිස පොලිසිය විසින් අත්අඩංගුවටගෙන පසුව මුදා හැර තිබෙනවා. මේ අතර අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් පවසන්නේ විපක්ෂය විසින් තමන්ගේ දේශපාලන වාසි තකා ශිෂ්‍යයින්ව පාවිච්චි කරන බවයි. හැබැයි විරෝධතාකරුවන් පවසන්නේ අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු වගකිවයුත්තන් වහාම ඉල්ලා අස්විය යුතු බවයි. ඉන්දියාවේ අගමැතිවරයා විසින් රැකියා විරහිත තරුණයන්ව හැඳින්වීමට පාවිච්චි කළ කැරපොත්තා කියන වචනය පදනම් කරගෙන උපහාසාත්මක ලෙස ආරම්භ වුණු මේ CJP ව්‍යාපාරය දැන් නරේන්ද්‍ර මෝදිගේ පාලන කාලය තුළ එල්ල වුණු දරණුතම ජනප්‍රිය අභියෝගය බවට පත්වමින් තිබෙනවා.